ආයුබෝවන් රූරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ මිල්ක් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට මේක හදාගන්න ඕන වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. ඒ වගේම හරිම ලේසියෙන් හරිම ඉක්මනින් අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ මිල්ක් පුඩින් එක හරියට හදාගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. අපි හදලා බලමු නේද? අද මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450ක් අරගෙන තියෙනවා. ඔයාලට මේකට පිටිකිරි උනත් ගන්න පුළුවන්. සීනි කෝප්ප භාගයයි. ඒ කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 100ක් තියෙනවා. කෝර්න්ෆ්ලවර් ග්‍රෑම් 40යි. මුලින්ම අපි භාජනයකට කිරි ටික දාගමු. භාජනයේ ලිපේ තියාගෙන කිරි ටික දාගත්තට ලිපෝන් කරගන්න එපා. දැන් සීනි ටිකක් දාගමු. කෝර්න්ෆ්ලවර් ටිකක් දාගන්නවා. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. කෝර්න්ෆ්ලවර් ටික කිරි එකේ දිය වෙනකන් අපි ලිපෝන් කරගන්නේ නැහැ. හොඳට කලවම් කරලා කෝර්න්ෆ්ලවර් ටික දිය වුණාට පස්සේ තමයි ලිපෝන් කරගන්නේ. දැන් කෝර්න්ෆ්ලවර් ටික හොඳට කලවම් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම ලිපෝන් කරගත්තා. අපි දැන් මේක නොනවත්වා එක දිගටම හැඳි ගා ගන්න ඕන. මේ බලන්නකෝ දැන් මිශ්‍රණය උකු වේගෙන එන්නේ. මේ වෙලාවේ ඔයාලගේ ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න ඕන. ගින්දර වැඩි වුණොත් එහෙම මිශ්‍රණය තැන් තැන් වලින් කැට කැට වගේ හැදෙනවා. ඒ නිසා ලිපේ ගින්දර හොඳටම අඩු කරගෙන ඔයාලා මේක හැඳි ගා ගන්න. මේ බලන්නකෝ දැන් මිශ්‍රණය ක්‍රීම් එකක් වගේ හැදිලා තියෙන්නේ. ඒ වුණාට අපිට මේක පුඩින් භාජනයට දාගන්න පදම මදි. අපි තව ටික වෙලාවක් මේක හැඳි ගා ගන්න ඕන. මේ බලන්නකෝ දැන් අපේ මිශ්‍රණය හොඳටම උකු වෙලා බුබුලු දාන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ වගේ කැඩි කැඩි වැටෙන පදමට ආවට පස්සේ අපේ පදම හරි. අපිට දැන් මේක පුඩින් එක ගන්න භාජනයට දාගන්න පුළුවන්. මම දැන් මිශ්‍රණය පුඩින් එක දාන භාජනයට දාගන්නවා. දැන් උඩින් ගානට තුනී කරගන්න. ඊළඟට ඔයාලා මේක මේ විදිහට ටිකක් වෙලා නිවෙන්න තියලා ඊළඟට ශීතකරණයේ දාලා පැය 2ක් විතර තියලා සෙට් වුණාට පස්සේ කෑමට ගන්න. මේ තියෙන්නේ අද මම හදාගත්ත මිල්ක් පුඩින් එක. බලන්නකෝ කොහොමද කියලා.
ඉතින් ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්නකෝ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.